අපි මොනව කිව්වත් රටක් දියුණු වෙන්න නම් අනිවාර්යෙන්ම සංවර්ධනයක් අවශ්‍යයි. හැබැයි ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වගේ දකුණු ආසියාතික රටක් සංවර්ධනය කරනකොට හම් වෙන අභියෝග නම් විවිධාකාරයි. ඉතින් මේ විවිධාකාරී වූ අභියෝග තොට්ටුවකටවත් මායි නොකර රටක් සංවර්ධනය කරපු පුද්ගලයෙක් ලංකාවේ ඉන්නවා කියලා කිව්වොත් ඕගොල්ලෝ විශ්වාස කරනවද? ඔව්, ඒ වෙන කවුරුත් නෙමෙයි, මහින්ද රාජපක්ෂයි. ඉතින් යුරේකා අපි අද හිතුවා නිතරම වගේ මේ දවස්වල මේ නම ඇහෙන හින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉද්දි ලංකාවේ සිද්ධ කරපු ව්‍යාපෘතීන් කිහිපයක් ගැන ඕගොල්ලන්ට මතක් කරලා දෙන්න. එහෙනම් ඉතින් වෙනත වගේම අවසාන තත්පරේ වෙනකම්ම රැඳිලා ඉන්න දන්න කෙනෙක් සිද්ධ කරපු නොදන්න දේවල් ගොඩාක් දැනගන්න. අංක 50 ශ්‍රී ලංකාවේ ඉදි වූ පළමු නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය. අනාගතයේදී තාක්ෂණික සහ පරීක්ෂණ මගින් කාර්මික, කෘෂිකාර්මික, සෞඛ්‍ය වගේම ජල පවිත්‍රකරණය වැනි අංශවල දේශීය මෙන්ම විදේශීය ගැටලු හඳුනාගෙන ඒවාට අවශ්‍ය නැනෝ තාක්ෂණික විසඳුම් සෙවීම මූලික කර ගනිමින් 2013 වසරේ මෙම ආයතනය ඉදි වුණා. හෝමගම පිටිපන ප්‍රදේශයේ ඇති මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේදී රුපියල් මිලියන 1771ක මුදලක් ආයෝජනය කරන්න ආණ්ඩුව කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය කොච්චර දුරට සාර්ථක වුණාද කිව්වොත් 2013 වෙද්දී ආයතනය වෙනුවෙන් නැනෝ තාක්ෂණය සඳහා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර 8ක් දිනා ගන්නත් පුළුවන් වුණා. අංක 49 වෙහිරගල ජලාශය. දකුණු සහ ඌව පළාත්වල කුඹුරු අක්කර 30000ක් අස්වද්දන පවුල් 25000කට අධික ප්‍රමාණයකට පානීය ජලය සපයන මැණික් ගඟ වෙහිරගල ජලාශයේ ඉදිකිරීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් 2005 දී ආරම්භ කෙරුණා. මෙම ජලාශයේ වේල්ල නිර්මාණය වෙලා තියෙන්නේ සෙල්ල කතරගම සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටලා තියෙන යාල වනෝද්‍යානය මැද්දේ. මෙම ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තු වියදම කෝටි 250ක් වුණත් ඊට වියදම් වුණු මුළු මුදල කෝටි 190ක් කියලයි සඳහන් වෙන්නේ. වේල්ලේ දිග කිලෝමීටර් 2ක් සහ උස මීටර් 23ක් වන අතර පළල අඩි 60ක් බවයි සඳහන් වෙන්නේ. අංක 48 මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර. රුපියල් කෝටියක් වටිනා මේ එක විද්‍යාගාරයකට පරිගණක 40කින් සමන්විත පරිගණක විද්‍යාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂා මධ්‍යස්ථානයක්, නැනසල දුරස්ථ අධ්‍යාපන ඒකකයක් වගේම භෞතික සහ ජීව රසායනාගාරයක් ඇතුළත් වෙනවා. මුළු රට පුරාම පරිගණක 60000කට අධික ප්‍රමාණයක් යොදාගෙන පාසල් 10ක විද්‍යාගාර 1000ක් නිර්මාණය කරන්න මේ ව්‍යාපෘතිය හින්දා පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වියදම් වෙලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ. අංක 47 කින්නියා පාලම. ලංකාවේ දිගම මගී පාලම වෙන කින්නියා පාලම කින්නියා කලපුව හරහා ඉදිකර ඇති අතර මෙම පාලම මගින් දිනකට මගීන් දසදහසකට අධික ප්‍රමාණයක් ත්‍රිකුණාමලය සහ කින්නියා අතර තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගන්නවා. දිගින් මීටර් 398ක් වෙන මෙම කින්නියා පාලම පළලින් මීටර් 10ක් වෙනවා. ඒ වගේම තමයි පදිකයන් සඳහා මීටර් 1.5ක පළලකින් යුතු පදික මාරු දෙකක්ද මෙම පාලමේ නිර්මාණය කරලා තියෙනවා. මෙම පාලම නිර්මාණය කිරීම සඳහා රුපියල් කෝටි 111ක් වියදම් වුණු අතර එම මුදල සෞදි රජයේ ආධාර මත හිමි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 46 ඉරක්කණ්ඩි පාලම. ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම පාලම වන ඉරක්කණ්ඩි පාලම ඉරක්කණ්ඩි කලපුව හරහා පුල්මුඩේ සිට ත්‍රිකුණාමලය යා කරමින් නිර්මාණය වෙලා තියෙනවා. දිගින් මීටර් 300ක් වෙන මෙම පාලමේ පළල මීටර් 7ක් බවයි සඳහන් වෙන්නේ. මේ සඳහා වියදම් කළ මුදල රුපියල් මිලියන 713ක්. ඒ කියන්නේ කෝටි 71.3ක් කියලායි සඳහන් වෙන්නේ. පාලම ඉදිකිරීමට ලැබුණු මූල්‍යාධාර සෞදි අරාබි රජයෙන් ලැබුණු අතර නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ 2009 දී ජනතා අයිතියට පත් කිරීම සිද්ධ වුණා. අංක 45 කොළඹ ජාත්‍යන්තර තුරංග තරඟ රග්බි ක්‍රීඩා සංකීර්ණය. කොරුදුවත්ත ප්‍රදේශයේ හෙක්ටයාර 11කින් සමන්විත පරිසරයක නිර්මාණය කරලා තියෙන මේ සංකීර්ණය දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් යානා ගොඩබැස්වීමට භාවිතා කළ ගුවන් තොටුපළක් විදිහටයි සැලකෙන්නේ. මහින්ද චින්තන යටතේ නවීකරණය වුණු මෙම ගොඩනැගිලි සංකීර්ණය හමුදා සෙබළුන් 200කගේ සහභාගීත්වයෙන් රුපියල් කෝටි 47ක වියදමක් දරලා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. කොහොම වුණත් මේ ගිය වියදම වසර 6ක් ඇතුළත රගර් තරඟවල ආදායමක් නැතුවම මෙම සංකීර්ණයේ ඇති සුපිරි භෝජනාගාර වලින් වගේම සාප්පු සංකීර්ණ වලින් එකතු වෙන බදු මුදල් වලින් නැවතත් උපයා ගන්න හැකියාව ලැබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අංක 44 මුවදොර උයන නිවාස සංකීර්ණය.
විදුලි සෝපාන සහිත මහල් 12කින් සමන්විත ගොඩනැගිලි 4කින් යුක්ත මෙම නිවාස සංකීර්ණයේ නිවාස 872ක් මේ වෙද්දී හදලා නිම කරලා තියෙනවා. මේ එක් නිවාසයක වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වර්ගඩි 450කින් සමන්විත මෙම නිවාසයක් නිදන කාමර දෙකක්, සාලයක්, බැල්කනියක්, මුළුතැන් ගෙයක් වගේම නවීන සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්ත වෙනවා. අංක 43 නව 17 වංගුව. මහනුවර සිට මහියංගනයට පැය 1කමාරකටත් අඩු කාලයෙන් ගමන් කිරීමට අවස්ථාව උදා කර දෙමින් 2018 වසරේදී 18 වංගුව මාර්ගය නවීකරණ කටයුතු ආරම්භ කළා. මැද දුම්බර මොරගහ මුල්ලේ සිට මහියංගනය දක්වා ඇති මෙම මාර්ගයේ මන්තිරු දෙකකින් යුක්තව නිර්මාණය කළ කොටසේ මුළු දුර කිලෝමීටර් 42ක් කියලයි වාර්තා වෙන්නේ. නවීකරණ කටයුතු සඳහා ගිය මුදල රුපියල් මිලියන 4705ක් වන අතර පාලම් 10ක්, බෝකු 300කට වැඩි ප්‍රමාණයක් සහ වාහන නවතා නැරඹිය හැකි සෝබා නැරඹුම් ස්ථාන දෙකක්ද මෙම නවීකරණ කටයුතු සිදු කිරීමේදී අලුතින් නිර්මාණය කරලා තිබුණා. අංක 42 ශ්‍රී ලංකා දුම්රිය සේවය. 2008 වෙනකොට ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබුණු දුම්රිය බලවේග කට්ටල සංඛ්‍යාව 22යි. රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙම සංඛ්‍යාව 200කින් වැඩි කරමින් චීනයේ නිෂ්පාදිත S10 සහ S12 වර්ගයේ බලවේග කට්ටල 25ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත S11, M10 සහ M10A කියන වර්ගයේ දුම්රිය කට්ටල 15ක් ආනයනය කරන්න සමත් වුණා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය මැදිරි 100කට අධික සංඛ්‍යාවකුත් ලබා දෙන්න කටයුතු කරලා තිබ්බා. ඒ අනුව ඇන හිටලා තිබ්බ දුම්රිය දෙපාර්තමේන්තුවට නැවත පණ දෙන්න මේ රාජපක්ෂවරුන් කටයුතු කළා. අංක 41 රම්බකැන් ඔය ජලාශය. අම්පාර මහඔය මාර්ගයේ ඉඳන් කිලෝමීටර් 12ක දුරින් රම්බකැන් ඔය ජලාශය හරහා මීටර් 1250ක දිග වේල්ලක් බැද නිර්මාණය කළ රම්බකැන් ඔය ජලාශය රාජපක්ෂ ආණ්ඩු සමයේ නිර්මාණය වෙච්ච දැවැන්තම ඉදිකිරීමක් කිව්වොත් නිවැරදි. මෙම ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 45000ක් වෙන අතරම මේ ව්‍යාපෘතියෙන් පවුල් 25000ක් සඳහා පානීය ජල පහසුකම් මෙන්ම වගාබිම් අක්කර 10000කට අවශ්‍ය ජලය සැපයීමක් සිද්ධ කරනවා. රුපියල් මිලියන 3970ක් වියදම් කරමින් නිර්මාණය කරපු මෙම ජලාශය 2023 දී ජනතා අයිතියට පත් කිරීම සිද්ධ කරනු ලැබුවා. අංක 40 උතුරු ජනනී නව විදුලි බලාගාරය. යාපනයේ ජනතාවට පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගන්නවා වෙනුවට රාජ්‍ය මගින් විදුලිය ලබා දීමේ මූලික පියවරක් විදිහට 2012 වසරේදී උතුරු ජනනී විදුලි බලාගාරය නිර්මාණය කළා. රුපියල් මිලියන 3500ක් වැය කරමින් ඉදිකරපු මෙම බලාගාරය විදුලි ඒකක නිර්මාණය කිරීම සඳහා වැය කරන්නේ රුපියල් 17.86ක් පමණයි. මේ උතුරු ජනනී බලාගාරයේ වාර්ෂික මුළු විදුලි ධාරිතාව ඒකක මිලියන 176ක් වන අතර මෙයින් ශ්‍රී ලංකා විදුලි බල පද්ධතියට රුපියල් මිලියන 1350කට අධික මුදලක් ඉතිරි කර දෙන බවයි වාර්තා වෙන්නේ. අංක 39 රන්දිය උයන නිවාස සංකීර්ණය. විදුලි සෝපාන සහිත මහල් 12කින් යුතු ගොඩනැගිලි 4කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ ගොඩනගා ඇති මුළු නිවාස ගණන 1137. මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වෙනවා. වර්ග අඩි 450ක් පමණ වූ මෙම නිවසක් නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන් ගෙයක්, බැල්කනියක් සහ නවීන සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්ත වෙනවා. මෙම මහල් සංකීර්ණයට සමගාමීව ළමා උද්‍යානයක්, ක්‍රීඩාංගණයක් වගේම ප්‍රජා ශාලාවක්ද නිර්මාණය කරලා තියෙනවා. අංක 38 මරදානයේ ට්‍රිපෝලි මාකට්. ගෙදරට වෙලා ෆෝන් ඔබව ඉන්න එක ඇති වෙලාද? සෙල්ලම් කරන්න යන්නත් කවුරුවත් නැද්ද? එහෙනම් මෙන්න ඔයාට තනියෙන් පුහුණු වෙන්න self cricket practice tool kit එක. මේකෙන් ඔයාට ගෙදරට වෙලා කුඩා ඉඩ ප්‍රමාණයක උනත් පහසුවෙන් ක්‍රිකට් පුහුණු වීම කරන්න පුළුවන්. මිල වෙන්නේ රුපියල් 2500ක් විතරයි. ටෙනිස් බෝල් 3කුත් නොමිලේ. වැඩි විස්තර සඳහා showfacilo.lk අපගේ වෙබ් අඩවියෙන් හෝ මේ පෙන්වන දුරකථන අංකයට දැන්ම ඇමතුමක් දෙන්න. තාක්ෂණ, පරිගණක මෘදුකාංග, කෘෂි, රෙදිපිලි, ඖෂධ සහ මෝටර රථ නිර්මාණ තාක්ෂණ ඔස්සේ රජය සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණේ රිපෝලි මාකට් සංකීර්ණය ඉදි කරලා තියෙනවා. මිලියන 7ක් ආයෝජනය කරමින් ඉදි කරපු මෙම සංකීර්ණය 2014 දී විවෘත කරන්නත් කටයුතු කළා. ඒ වගේම තමයි ලංකාවේ නිර්මාණය වුණු වේගා මෝටර් රථයද මේ ට්‍රිපෝලි මාකට් ඇතුලේ නිර්මාණය කළා. අංක 37 සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය.
ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච පළවෙනි තෙත් කලාපීය උද්භිත උද්‍යානයේ විදියට සැලකෙන සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය අවිස්සාවෙල්ල එලුක් ඕවිට ප්‍රදේශයේ අක්කර 43ක නිර්මාණය කරන්න 2008 වර්ෂයේ සැලසුම් කරලා තිබ්බා. 2013 වර්ෂයේ අවසන් වෙද්දී රුපියල් මිලියන 117ක් ආයෝජනය කරලා මූලික වැඩ කටයුතු අවසන් කරපු මෙම උද්‍යානය තවත් රුපියල් මිලියන 65ක් ආයෝජනය කරලා 2014 වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු නිමා කරලා යහපාලන ආණ්ඩුව සමයේදී ජනතා අයිතියට පත් කළා. අංක 36 දික්කෝවිට දීවර වරාය. දකුණු ආසියාවේ විශාලතම දීවර වරාය වන දික්කෝවිට වරාය නෙදර්ලන්ත රජයේ ORET අරමුදල සහ HSBC බැංකුවේ රුපියල් කෝටි 765ක් සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් කෝටි 136ක විශාල ආයෝජනයකින් ඉදි කරන්න කටයුතු කරලා තිබ්බා. හෙක්ටයාර 19.8ක් පුරා වීදිලා තිබෙන මෙම වරායේ බහුදින සහ එක්දින දීවර යාත්‍රා 450කට වැඩි ප්‍රමාණයකට නැංගුරම් පහසුකම් තිබෙනවා. මත්ස්‍ය වෙන්දේසි ශාලා, අයිස් කබඩා පහසුකම්, ඉන්ධන හල, ටොන් 100ක ධාරිතාවකින් යුක්ත ජංගම යාත්‍රා ඔසවනයක්, විශේෂිත බෝට්ටු පර්යන්ත 2, අනු පර්යන්ත 3ක් සහ දැල්සකසු මධ්‍යස්ථානයක් ඇති මෙම වරාය 2013 වසරේදී ජනතා අයිතියට පත් කරන්න කටයුතු කරලා තිබ්බා. අංක 35 පාදනීය අනුරාධපුර A28 මාර්ගය. පාදනීය ඉඳන් අනුරාධපුර යාපහුව හරහා කිලෝමීටර් 80ක් යා කරන රාජධානී පිවිසුම රුපියල් කෝටි 700ක් වැය කරමින් දිත්ත මන්තිරු මාර්ගයක් විදිහට 2009 දී සංවර්ධනය කිරීම ආරම්භ කළා. මීටර් 5ක් වගේ අබලන් මාර්ගයක් විදිහට පැවති මෙම මාර්ගය මීටර් 15ක් දක්වා පුළුල් කර පාපැදි සහ යතුරුපැදි සඳහාද වෙනම මන්තිරුවක් ඇතුළත් කරමින් අලුතින්ම නිර්මාණය කළා. මාර්ගය පුළුල් කිරීමේදී ප්‍රධාන පාලම් 10ක්, කුඩා පාලම් 25ක් සහ බෝක්කු 100කට වැඩි ප්‍රමාණයක් ඒ සමගම සංවර්ධනය කළා. අංක 34 දැදුරු ඔය ජලාශය. 2007 වසරේ මහින්ද රාජපක්ෂ යටතේ ආරම්භ කරපු දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වාරිමාර්ග ඉතිහාසය තුළ වැදගත්ම ඉදිකිරීමක් කිව්වොත් නිවැරදි. මෙම ජලාශය මගින් ගොවිබිම් අක්කර 33000කට ජලය සැපෙන අතර පවුල් ලක්ෂයකට අධික ප්‍රමාණයකට පානීය ජල පහසුකම් සැපෙනවා. අක්කර අඩි 66000ක ධාරිතාවයකින් යුතු මෙම ජලාශයේ වේල්ල කිලෝමීටර් 2.4ක් දිග බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි රටට මෙගාවෝට් 1.5ක විදුලි ජනනයක්ද දැදුරු ඔය ජලාශය හරහා සිද්ධ කරනවා. රුපියල් මිලියන 10,400ක ආයෝජනයක් වුණු මෙම ව්‍යාපෘතිය 2014 වසරේදී ජනතා අයිතියට පත් කිරීම සිද්ධ කළා. අංක 33 ඇමිලිපිටිය සතිපොළ. මෙරට ඇති විශාලතම සතිපොළ විදිහට සැලකෙන ඇමිලිපිටිය සතිපොළ නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිලි 3ක් ආශ්‍රයෙන් අක්කර 3ක භූමි ප්‍රදේශයක ඉදි කරලා තියෙනවා. මෙම සතිපොළේ කඩ කාමර 64ක් සහ ව්‍යාපාරිකයින් 1000කට අධික ප්‍රමාණයකට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ඉඩ පහසුකම් පවතිනවා. රුපියල් මිලියන 150ක් වියදම් කරමින් ඉදිකරපු මෙම සතිපොළ 2014 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීම සිද්ධ කළා. අංක 32 රණජයපුර රණවිරු ගම්මානය. රණවිරුවන් උදෙසා නිවාස 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ සිද්ධ කරපු මෙම ව්‍යාපෘතිය 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත වුණා. මෙම ව්‍යාපෘතියේදී අකර 180ක භූමි ප්‍රමාණයක ඉදිවුණු මුළු නිවාස සංඛ්‍යාව 1509ක් බවයි වාර්තා වෙන්නේ. පර්චස් 10ක ඉදිවුණු මෙම එක නිවසක කාමර 3ක්, සාලයක්, මුළුතැන් ගෙයක් සහ සනීප ආරක්ෂක කාමරයක් ඇතුළත් වෙනවා. මෙම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 14ක් වන අතර ඉදිකරලා තියෙන නිවාස 1509 නිවාස 767ක්ම යුද හමුදා සමාජිකයන් වෙනුවෙන් ලබා දීලා තියෙනවා. අංක 31 ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව. නීති විරෝධී සංක්‍රමණ, මත්ද්‍රව්‍ය ජාවාරම්, මුහුදු කොල්ලකෑම්, ආපදාවට ලක් වූ යාත්‍රාවලට සහයවීම වගේම සමුද්‍රීය ජීවීන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව 2009 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ආරම්භ කිරීම සිද්ධ කරනු ලැබුවා. මූලස්ථානයක්, ප්‍රාදේශීය කාර්යාල සහ යාත්‍රා සමූහයක් ඇති මෙම දෙපාර්තමේන්තුව 2009 වසරේ ඉඳන් මේ දක්වාම විදේශිකයන් 200ක්ද ඇතුළුව ජීවිත 500කට අධික ප්‍රමාණයක් බේරා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙම දෙපාර්තමේන්තුවෙන් ජීවිත ආරක්ෂක සේවා සපයන අතරම කැස්බෑ සංරක්ෂණය වැනි සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීමද සිද්ධ කරනු ලබනවා. අංක 30 වේරස් ගඟ සංවර්ධන ව්‍යාපෘතිය.
ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය මත 2014 වර්ෂයේදී ආරම්භ කරපු වේරස් ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගං වතුර බලපෑමට ලක්වන බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටි අක්කර 37ක භූමි ප්‍රදේශයක් තෝරාගෙන ඒ මැද වැවක් සහ කිලෝමීටර් 3ක යෝග්‍යතා මන්තිරුවක් නිර්මාණය කිරීම සිද්ධ කළා. රුපියල් මිලියන 14200ක් යොදාගෙන සිද්ධ කරපු මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙලා තිබ්බේ ගංවතුර පාලනය, තෙත්බීම් සංරක්ෂණය සහ සංචාරක ප්‍රවර්ධනය කිරීමයි. මෙම ව්‍යාපෘති යටතේ නවීන ආහාර පානවලින් සමන්විත වෙළඳ කුටි 12ක් සහ එලිමහන් මහජන විවේකාගාරයක්ද ඊට ආසන්නයෙන්ම ඉදි කරන්න කටයුතු කරලා තිබ්බා. අංක 29 රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලිසිනමා උද්‍යානය. කතරගම ප්‍රදේශයේ අක්කර 235ක් ඇතුළත නිර්මාණය කරපු රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලිසිනමා උද්‍යානය අදියර 3ක් යටතේ ඉදිකිරීම ආරම්භ කළ අතර නගරයක්, කඩමණ්ඩියක් සහ පුරාණ සිංහල ගම්මානයක් මෙහි ඇතුළත් වෙනවා. රුපියල් මිලියන 170ක් වියදම් කරපු මෙම නිර්මාණ මේ වෙද්දී පාඩු ලබන නිර්මාණ බවට පත් වෙලා ඉවරයි. ආපන ශාලාවක්, නවාතැන් ගැනීම සඳහා කාමර 330, පිහිනුම් තටාකයක් මේ ටෙලිසිනමා ගම්මානයේ ඉදි කරලා තියෙනවා. ඒ වගේම තමයි කුසබබා, පත්තිනි, කෝර්ලේ මහත්තයා සහ බොම්බේ වෙල්වට් වැනි චිත්‍රපට බොහොමයකට පසුබිමක් විදිහට මෙම රන්මිණිතැන්න දායක වෙලා තියෙනවා. අංක 28 මහින්ද චින්තනයේ නැවත පණ ලැබූ ලංගමය. ලංගම බස් රථ 7000කට අධික සංඛ්‍යාවක් සමගින් ලොව විශාලතම බස් සේවා සමාගම විදිහට සලකපු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 1979 දී කඩා වැටීමෙන් අනතුරුව 2005 වසරේ මහින්ද රාජපක්ෂගේ පැමිණීමත් එක්ක නැවත පණ ගන්වන්න කටයුතු කළා. නැවත පණ ගන්වනු ලැබූ ලංගම වෙනුවෙන් අලුතින් බස් රථ 4732ක් ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන්න එවකට ආණ්ඩුව කටයුතු කළා. සුකෝපභෝගී සේවාවන් වෙනුවෙන් වගේම සිසුන් සඳහා සිසුසැරිය සහ ගම්බද ප්‍රදේශ සඳහා ගැමිසැරිය කියන වෙන වෙනම බස් සේවාද මෙම ව්‍යාපෘතියේ යටතේ අලුතින් ආරම්භ කිරීම සිදු කළා. අංක 27 නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය. වර්ග මීටර් 12335ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති එම ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, යුද හමුදා සහ ගුවන් හමුදා මූලස්ථාන පිහිටලා තියෙනවා. නවීන ආරක්ෂක පද්ධති, සංනිවේදන මධ්‍යස්ථාන වගේම රැස්වීම් ශාලා පහසුකම් වලින් සමන්විත මෙම මූලස්ථානය මහල් 9කින් යුතු ගොඩනැගිලි 8කින් සමන්විත වෙනවා. ශැංග්‍රිලා ඇතුළු ගාල මුවදොර ආයෝජන වලින් රුපියල් බිලියන 40ක් යොදාගෙන සිදු කරපු මෙම නිර්මාණය 2021 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කිරීම සිදු වුණා. අංක 26 රම්බොඩ නව උමං මග. ශ්‍රී ලංකාවේ දිගම උමං මාර්ගය වන රම්බොඩ උමං මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කරන්නේ රම්බොඩ කපොල්ලට විකල්පයක් විදිහටයි. ජපාන් රජයේ ආධාර මත රුපියල් මිලියන 200ක් ආයෝජනය කරමින් ඉදිකරපු මෙම උමං මාර්ගයේ මුළු දුර මීටර් 225ක් වන අතර මීටර් 7ක පමණ පළලකින් යුක්ත වෙනවා. මන්තිරු දෙකකින් සමන්විත මෙම උමගේ ඉදිකිරීම 2006 වසරේ ආරම්භ කර ඇති අතර 2008 වසරේදී සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරලා තියෙනවා.